හරි. ඊට පස්සේ අපිට අච්චුපත අපිට තියෙන්නේ මොකද්ද? නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාරය වෙලෙන්නේ මෙහෙමයි. නිෂ්පාදන ස්වභාවය අනුව. ඒ කියන්නේ නිෂ්පාදනයට අපිට අතින් අල්ලන්න පුළුවන්ද? අතින් අල්ලන්න බැරිද? ප්‍රධාන සාධකය අපි ගන්න. එතකොට මෙන්න මෙහෙමයි. නිෂ්පාදන ස්වභාවය බඳුනම පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. දෙක සේවා. මෙන්න ඔක පොත හැමෝම නිෂ්පාදනයක්ම කොටස් දෙකකට බෙදලා හැකි. එකක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය, දෙක සේවා නිෂ්පාදන ව්‍යාපාරය. කුමන හෝ මෙන්න අපි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය කියන ගන්නේ මෙහෙම. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන භෞතික ප්‍රයත්න සහිත දෙයක්. ඕනම දෙයක් භාණ්ඩයක් විතරක් ඇති. මේ වයිට් බෝඩ් එක, මේසය, අපි කන මොකක් හරි කෑමක් වුණත් ඒ මොකක්වත් මොකක් සහිත දෙයක්නේ. ඒතකොට ඒකයි කියන්නේ භාණ්ඩ ගණේට. හරි. සේවාවක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන ඕනෑම ක්‍රියාවලියක් හෝ යම් ක්‍රියාවක් තමයි සේවාවක් විදිහට ගන්න. තමයි මේක මේවයි. හැම දෙයකම වෙන්නේ මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරේ තමයි. ඒකනේ ව්‍යාපාරයක් කියන්නේ. එතකොට මේ නිර්වචනයකටත් ලේසි. භාණ්ඩයක් කියන්නේ මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන භෞතික ප්‍රයත්න සහිත දෙයක්. හරි. සේවාවක් කියනකොට මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන කිසියම් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. මොකක් කරන ඉගැන්වීම වගේ ක්‍රියාවක්. දැන් රියදුරෙක් මොකක් හරි වාහනයක් පැදවාගෙන යනවනම් ඒක ක්‍රියාවක්, ක්‍රියාවලියක් වෙනකට සේවාවක්. හරි. ඒ වාහනය එතකොට අධ්‍යාපනය කරන කියන්නේ ඉගැන්වීම ඒවා සේවා ගන්න තමයි තියෙන්නේ. සේවා ව්‍යාපාරය කියලා. හරි. ඔය අතුරු බලගන්න උදාහරණ තියෙනවා. මම තියෙන උදාහරණ රක්ෂණ ආයතන, බැංකු ආයතන මේ සතරේ සේවා සපයන තමයි. ඒ කියන්නේ මේවා කියන්නේ මොකද භාණ්ඩයක් අතින් අඳුනා ගන්න බෑ. හැබැයි ඒක අපිට සේවාවක් සමග අපිට ඕන කරන දෙයක් මොකක් හරි යන්නේ ඒ වගේ. හරි. ඒක මේ පැහැදිලිනේ. නිෂ්පාදන පහ දෙක වෙනවා. එකක් භාණ්ඩ, සේවා. එහෙනම් කන තුල තියෙන විදිහ නිෂ්පාදන සාධක. ඒ මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර යොදා ගන්න නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක කොටද භාණ්ඩයයි. මේ මොකක්ද? අල්ලම් ඊට පස්සේ නිෂ්පාදන සාධක. අපි කලින් කතා කරේ නිෂ්පාදිත නේද? ව්‍යාපාර කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර. සඳහා ගන්න නිෂ්පාදන සාධක. ඊට හතරකට බෙදන්න ප්‍රධාන වශයෙන් එක භූමිය. දෙක ශ්‍රමය. තුන ප්‍රාග්ධනය. හතර විවසාය. හරි. මේ තමයි ඕනම ව්‍යාපාරයක් යොදා ගන්න නිෂ්පාදන සාධක හතර. ඕනම නිෂ්පාදන සාධකයක් මේ කොටස් හතරෙන් එකකට අයිති වෙනවා. හරිද? හරි බලමු ඊට පස්සේ මොනවද භූමිය කියන්නේ ව්‍යාපාර සඳහා යොදා ගන්න ලබන ස්වභාවික ලැබෙති සිරුව දැන්. උදාහරණවල හරි පරිසරයේ තියෙන මන සම්පත. නේද? අපි නිකන් අපේ නොමිලේනේ. අපි ස්පාෂ් කරලා නැහැ. එතකොට මත්ස්‍ය සම්පත. හරි. ආයකට තුතේම ගත්තේ කි කණ්ජ වැලි, කණ්ජ සම්පත්. නේද? ගන්න ව්‍යාපාරවල ගිතුල ගන්නෙම ගන්නෙ. සිලිකා වැලි අන්නේ වගේ ගත්ත හැකි. දැන් කියන්නේ මේ භූමියයි අයිති වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර උදාහරණ ලබන සුබදට මිලේදී සිරුව දැන්. භූමිය. ශ්‍රමය කියන්නේ ව්‍යාපාරයට උදාහරණ ලබන කායික හා මානසික වෙහෙස මානසික ප්‍රමාණය. කායික හා මානසික වෙහෙස මානසික තමයි ශ්‍රමය කියන්නේ. හරි කායික වෙහෙස හරි. මානසික වෙහෙස කියන්නේ මොකක්ද? ඔය සමහරවිට කායික කියන්නේ ඉන්නේ ව්‍යාපාර මැනේජර්ස් තමයි ගන්නෙ නේද? තීන්දුව දෙන්නේ. අන්න ඒවට උගල වඩා හිතන්න ඕනේ, කල්පනා කරනවා. අනාගතේ කොයි විදිහට නේද? ඉස්සරහා පුරෝකථනය කරන්න ඕනේ. මොනවද ඉස්සරහා වෙන්න තියෙන්නේ? මොනවද විදිහට මේ තීන්දුව ගත්තොත් එහෙම අන්න ඒ වගේ. ඒකට ඔයගොල්ලෝ කරන්නේ මානසික වෙහෙස. ඒතකොට ඒ කට්ටිය තමයි කියන්නේ. ඒකට අයිතිර ශ්‍රමය තමයි. එතකොට කායික වෙහෙස කියන්නේ කම්පන කරන වෙහෙස. එහෙනම් අපිට පේන්න කියන්නේ මේ සමාජ තමයි දාජ්‍ය දා නේද? එතකොට අර ඒ වගේ කායික වෙහෙස කම්පන කරන වෙහෙස. ආය පල්පත ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා ව්‍යාප්තහදාන ගන්න ලබන කායික හා මානසික වෙහෙස මානසික ප්‍රමාණය. කායික වෙහෙස ප්‍රමාණයට වැඩි කියනවා මානසික මානසික ප්‍රමාණයට වේතන ගෙවනවා. හරි. හරි ඒක ප්‍රාග්ධනය කියන්නේ
ව්‍යාපාරය උදාහරණ ලබන මිනිසා විසින් නිර්මාණය කළාද ආධාරක දැන් මොනවද ඒවා? ගොඩ රැගිලි නේද? යන්ත්‍ර සූත්‍ර ඒවා මිනිස්සු විසින් හදපු දේවල්. අවශ්‍ය සමාදන් නම් කරලා යාළුවෝ මේ උදාහරණ දේවල් නම් භූමියයි තියෙන්නේ. නිසා විසින් කරපු දේවල් නම් ප්‍රාග්ධනයේට. වාහන නේද? ඒ උපකරණ කියනවා නම් ඒවා ඔක්කොම ඉතින්නේ ප්‍රාග්ධනයේට වලට තමයි. ඒක නිෂ්පාදන සාධකයක්. විවසාය කියන්නේ තමයි මෙන්න මේ කියන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන ඒ නිෂ්පාදන සාධක යොදාගෙන යම් කිසි ව්‍යාපාර කටයුත්තක් සිදු කිරීම. මේ අවශ්‍යතාවම තුරන් කරන ව්‍යාපාර කටයුත්තක් නිරත වීම. ඒ වර්තක කටයුත්තක් කිරීම තමයි විවසාය කියලා කියන්නේ. හරි? නිෂ්පාදන හතරයි භූමිය ශ්‍රමය ප්‍රාග්ධන විවසාය. භූමිය කියන්නේ මොකද්ද? සුලකට බැඳි සින්දය. ශ්‍රමය කියන්නේ ව්‍යාපාර ලබන කායික මානසික සමාන ප්‍රමාණය. ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද සීලම දැන. කියන්නේ යන්ත්‍ර සූත්‍ර ආදී දේවල්. විවසාය කියන්නේ මෙන්න මේ තුන දාගෙන ව්‍යාපාර කිරීම. සම්බන්ධව. හරිද? හරි. අපි සම්බන්ධ. හරි. ඊට පස්සේ මාතෘකාව දින අන්තිමතේ ඇල්මැති පාර්ශ්ව. ව්‍යාපාර සඳහා ඇල්මැති පාර්ශ්ව. ඒකනේ මොකද්ද? ව්‍යාපාරකදී යම් උනන්දුවක් දක්වන පාර්ශ්ව තමයි ඇල්මැති පාර්ශ්ව කියන්නේ. ඒකනේ අපි නේද? අපි ගත්තොත් අපිට තමයි ඇල්මැති පාර්ශ්ව කියන්නේ. අපි කියන්නේ උනන්දු දක්වන පාර්ශ්ව. නේද? ගෙදර කට්ටිය අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ එයා කවුරුත් තවරන ඒ කට්ටිය වෙන්න පුළුවන්. ඇල්මැති පාර්ශ්ව. ඒ කියන්නේ අපි කියන්නේ උනන්දු දක්වන කට්ටිය. අහල පල්ලයි සල්වාසී නේද? ඒ වගේ කට්ටිය. හරි ව්‍යාපාරවලත් එහෙම ඉන්න කට්ටිය. ව්‍යාපාරවල දින්න ඒවා පිළිබඳව දක්වන පාර්ශ්ව. කවුද කියන්නේ? අයිතිකරුවා. අයිතිකරුවා. කවුද? සේවකී. සේවකයි. තව කවුද? කවුද? රාජ්‍යය. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? එන්න මම පොඩ්ඩක්. කවුද ඉන්නේ? අපි ළමයි ගණන් කරන අපි කියලා බාර ඔඩු ගන්න නේද? කස්ටමර්ස් ගණන් කරනොත් ඉන්නවා. ගණන් දෙනු කරුවා. ව්‍යාපාරය යන්නේ ගණන් කරලා ඉඳලා නෑ. අනිවාර්යයෙන් ඒගොල්ලෝ තින්නවා. හරි. ගණන් දෙනු කරුවා. තායි ප්‍රජා මහ ජනතාව. නැත්තම් ප්‍රජාව විතර ගත්තේ. ප්‍රජාව. ආයි මොකද? ව්‍යාපාර කෙරෙහි මම දක්වන පාර්ශ්ව. කල්පනා බන්. සැපයොක් කරුවා. සැපයොක් කරුවා. තව කවුද? අවයන් බන්. සැපයොක් කරුවා. තව කවුද? තව කට්ටිය කියන අනිවාර්යෙන් ගොඩක් කට්ටිය හොඳට කියන්නේ ව්‍යාපාර කෙරෙහි ඇහැ ගහන ඉන්න කට්ටිය කවුද? තමන් කරන ව්‍යාපාරය කරන්නේ. කවුද? තරය කරුවා. මේ කට්ටිය ව්‍යාපාර කෙරෙහි අයි උත්තර බලාගෙන ඉන්නේ. මොකක්ද වෙනස් වෙන්නේ? මොකක්ද වෙන්නේ? තරකුලන් ගොඩක් ඒක බලනවා. නේද? ඒ කියන්නේ ඊ ගන්නවා අනුගත වෙන්න හදනවා. තරය කරනවා. ආයෙ කොලින්ද? තව කවුරු ඉන්නවද? දැන් උත්තර දෙන්නේ. තව කවුද ඉන්නේ? තව කවුද? මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන. ඒගොල්ලෝ ව්‍යාපාර කරේ අන්න ගෙට කොහෙලා බලන්න මොකද්ද ව්‍යාපාරේ හොඳට යනවද නැද්ද? අපිට ණය දෙන්න පුළුවන් මේක ණය දෙන්න ගන්න හොඳයි. නැත්තම් මොකක් හරි නේද ව්‍යාපාරේ නෑ. මූල්‍ය ආයතන ව්‍යාපාර කරේ අන්න දක්වන පාර්ශ්වය. අලං වෙනම ඉන්නවා කල්පනා කරනවා. ඉතින් මහා පරිමාණ ව්‍යාපාරෙමයි අයිතිකරුවන් වෙනම ඉන්නවා කල්පනා කරනවා මෙන්න ව්‍යාපාරේ කරේ ඒගොල්ලෝ තමයි ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ. හරි එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා ඒකවල කියන්නේ දෙපිසක් වල ව්‍යාපාරේ මහා පරිමාණ ව්‍යාපාරවල අයිතිකරුවන් නෙමෙයි කල්පනා කරන්නේ. හැබැයි කුඩා පරිමාණ ව්‍යාපාරවල අයිතිකරුවන් කල්පනා කරගෙන පුළුවන්. උදාහරණ මොකද්ද? අපේ කියන ගමේ කඩේ. ඒ උදාහරණ ගන්න පුළුවන්. හරි. අද විස්තර කළා අජිපුතේ ඒගොල්ලෝ එහෙම කරන්නේ මොකද්ද හේතුව? එමයි අර පොඩ්ඩක් ඉස්සර තියෙනවා මේක අයිතිකරණ ව්‍යාපාරයේ මම දක්වන්නේ අයියේ. යාළුවමයි ප්‍රාග්ඥ සම්පාදනය කළා නේද? මුදල් අරමුදල් ව්‍යාපාර යොදවලා ඒ ලාභ ලබන්න බලාපොරොත්තු වෙන කට්ටිය. එතකොට ඒගොල්ලෝ ව්‍යාපාරයේ
උනතු දක්වනවා. ව්‍යාපාරික හොයලා බලනවා. ඇයි ව්‍යාපාරයේ යොදපු මුදලට ලාභ ලබා ගන්න බෑ. අන්න ඒ වගේ. එහෙනම් ඒකෝල ඒගොල්ලෝ හොයලා බලනවා. සේවකෙක්. සේවකෙක් තමයි ව්‍යාපාරයේ යන්න දක්වන්නේ. මොකද හේතුව? තමයි යාන් ගැටුප්පෝ වේතන හම්බෙන්නේ ව්‍යාපාරයේ පැවැත්ම අනුව. ව්‍යාපාර මොනවාද වහලපොත් හම්බෙනවද එහෙම? ගැටුප්පෝ වේතන නෑ නේද? අපි නේද යන්න ඕනේ නේද? දැන් ව්‍යාපාරයේ අවධානයෙන් ඉන්න ඕනේ සේව් කරනවා. රාජ්‍යය. ව්‍යාපාරයේ අඳුනම ගන්නවා. මොකද හේතු කොහොම හේතුව? බොදු මුදල්. බොදු මුදල් හරියට ගෙවනවාද? ඒක තමයි ලොකුම හේතුව ව්‍යාපාරයේ රාජ්‍යය අඳුනම ගන්න. අයි තව තියෙන හේතුව සේවකයන්ට නීතිම ලබා දෙනවද නේද? ඊට අමතරව කොහොමද ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ? උදව්වක් ඕනද? අපිට අවශ්‍ය මොනවාරි උපදෙස් ලබා දෙන්න ඕනද කියන බලන රජේ බලනවා ව්‍යාපාරය. මොකද ව්‍යාපාර නම් එකට බැඳලා පවතින. ওই මූල්‍ය ආයතනයේම විදිනේ. හරියට කලින් කරුවා ගන්දුවල් වත් ව්‍යාපාර කියලා මම දක්වන්නේ. ඇයි ඒගොල්ලෝ තමයිනේ. ඉවයි. ඒ කියන්නේ අපි ව්‍යාපාරයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා පරිභෝජනය කරන්නේ. ඒගොල්ලෝ බලනවා ජීවන මුදලට සැදෙන පන්නකම සහිත බාහන ලබා ගන්න පුළුවන් කියලා. ඒක ගන්නකොට වෙලා බලනවා. ප්‍රජාව. දැන් ප්‍රජාව ගොඩක් අසරකිල්ලෙන් ඉන්නේ. ඇයි? ව්‍යාපාර කරන යද්දී යහපත් පිළිවෙත් අනුගමනය කරනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පරිසරයට හානියක් වෙන හෝ පරිසර විනාශ වෙන පරිදි මොන හරි දෙයක් ව්‍යාපාරයෙන් කරනවා නම් ප්‍රජාවගේ කොටස ඔය ගන්නේ උද්ඝෝෂණය කරනවා. නේද? ඒක අරගෙන ගන්නවා. ඒක ප්‍රජාව ව්‍යාපාර කරලා ප්‍රජාවත් බලපානවා. ඊයසේ සෙකන්ඩ් පදව. ඒකවලම ව්‍යාපාරයේදී අවධානය යොමු කරනවා. ව්‍යාපාර හැමදාම නේද? ඒ අදල් බාන් ලබා දෙන්න පුළුවන්ද? ලබා දෙන්න මුදල් ගන්න පුළුවන්ද? සොයලා බලන්න මේක සැපමක් වුණාම නිකම් බාන් ලබා දෙන්න යනවා නයිටම. නේද? ඒක දුරතව ගන්න පුළුවන් දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි සැපම් කරනොත් හොඳව දැනෙන්න තමයි ව්‍යාපාරේ ඉන්න ඕනේ. අදිසියරි ව්‍යාපාරය වුණොත් එහෙම මේගොල්ලෝ මොදෙන්නේ? දුන්න බාන් වලට මුදල් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ලොකු පාවර්ස් විදිනවා. තරහ ගන්නවා. මම කලින් ඉස්තර කරනවා. මූල්‍ය ආයතන. මූල්‍ය තමයි ව්‍යාපාරයේ ආදායම කරනවා. අයිනේ. දැන් මූල්‍ය ආයතන කරන්නේ ඒගොල්ලෝ වරම කියන්නේ පුදු කරගෙන කටින් ණයට දෙන තමයි කරන්නේ. ණයට දීලා ලාභයක් ගන්න එක. පොලි මුදල් අරගෙන ලාභ ගන්න. දුර මේගොල්ලෝ මේ ණයට දෙන්න නම් හොඳ ව්‍යාපාර පවතිනවා. නැත්නම් හොඳ ආයතන තියෙනවා. ව්‍යාපාර හොඳට පවතිනවා නම් ඒ ව්‍යාපාරේ දීලා අරුණ සම්පාදනය කරලා ණයට දීලා හෝ මොකක් කර ගන්න එක. ඔව් ණයට දෙනවා කියන්නේ නැත්නම් දැන් කොරස් නිකුලේ ආයෝජනය කරනවා. එහෙනම් ව්‍යාපාරයේ අවධානය යොමු කරන මේ මූල්‍ය ආයතන. හරි ඊළඟ කලමනාකරනවා. නාමදාලා ව්‍යාපාර කොහොමද පවත්වාගෙන යන්නේ? ඊට පස්සේ ව්‍යාපාර ඉස්සරහම තිනුන ගන්නේ කොහොමද ඒවා වෙන්නේ කියලා හොයලා බලන්න. කලමනාකරුවොත් ව්‍යාපාරයේ එන්න අනාගත පිළිවෙල සැලසුම් හදනවා. හරි එතකොට මෙන්න මේ කට්ටිය අයිතිකාරුවන් සේවකයන් රජය ගණදෙනුකරුවන් ප්‍රජාව සැපීම්කරුවන් තරංගකරුවන් මූල්‍ය ආයතන කළමනාකරුවන් කියන කට්ටිය ප්‍රධාන වශයෙන් ව්‍යාපාරකරේ උනන්දු දක්වන පාර්ශ්ව. හරි එතකොට මේ කට්ටිය තමයි අන්තිම පාර්ශ්වය ගන්නේ.